හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ චූටි පුතාගේ මෝර්නින් රූටින් එක. පුතා උදේ 6:30 වගේ වෙනකොට හැරෙනවා. ඉතින් හැරපු ගමම්ම ඇඳෙන් බහැලා එන්නේ නැහැ. ඔය වගේ ඇඳේ පෙරලි ඉඳලා තමයි ඇඳෙන් බහැලා එන්නේ. පුතා උදේ නැගිටලා ආවම එයාගේ පළවෙනි ජොබ් එක තමයි එයාගේ මාළුවන්ට කන්න දෙන එක. ඉතින් එයා මට කෑම එක අරන් දෙනවා මාළුවන්ට කෑම දාන්නේ බොටල් එක ඇරලා දෙන්න කියලා. ඉතින් මම ඒක ඇරලා දුන්නම එයා ඔය විදිහට මාළුවන්ට කෑම චුට්ට දානවා. පුතා පොඩි කාලේ ඉඳන්ම සතුන්ට හරිම ආදරේ. ඒ කියන්නේ බල්ලෝ පූසෝ හැම සතෙක්ටම ආදරේ. ඉතින් මේ මාළුන්ටත් එහෙමයි හරිම ආදරේ. ඉතින් වැඩි සෙනෙහස හොඳ නැති නිසා අපිට සිද්ධ වුණා මාළු ටැංකිය පුතාට වැඩි ඇහැ ගැටෙන්නේ නැති තැනක තියන්න. ඒකට හේතුව තමයි පුතා ඒගොල්ලන්ට එයාට දෙන කෑම ඔක්කොම මාළු ටැංකියට දාන්න ගත්තා. එතකොට එයාගේ සෙල්ලම් බඩු ඔක්කොම මාළු ටැංකියට දාන්න ගත්තා. ඉතින් ඒක වළක්වන්න බැරි වුණා අපිට. ඒ උඩ තියෙන ග්ලාස් එක ඇරලම එයා මාළුන්ට කෑම එහෙම දානවා. ඉතින් ඒ නිසා අපි එයාට වැඩි ඇහැ ගැටෙන්නේ නැති තැනක මාළු ටැංකිය තිබ්බා. ඊට පස්සේ තමයි ලොකුම යුද්ධේ පටන් ගන්නෙ. පුතාගේ දත් ටික මද්දන එක. දැන් පුතාට දත් 10කට වැඩි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං අනිවාර්යයෙන්ම උදේටයි රැටයි පුතාගේ දත් ටික මද්දවනවා. ඒ කියන්නේ ලොකුවට මද්දවන්න නම් බෑ. මොකද පුතා කැමති නෑ දත් මදින්න. ඒ නිසා මං කරන්නේ මං බ්‍රෂ් කරනකොටම පුතාගේ බ්‍රෂ් එකක් දීලා එයාටත් මාත් එක්කම බ්‍රෂ් කරන්න කියනවා. ඉතින් ගොඩක් කලාවට පුතා කරන්නේ බ්‍රෂ් එක හපනවා. නැත්තම් හක්කට දාලා අර නිකන් එහෙට මෙහෙට බ්‍රෂ් එක තල්ලු කර ඉන්න එක තමයි කරන්නේ. ඉතින් දත් ටික හරියට මැදෙන්නේ නෑ ඒ වෙලාවට. එතකොට මං කරන්නේ එක ඒවා පෙන්නලා මොකක් හරි සින්දුවක් කියලා ඒ වගේ දේවල් කරලා තමයි පොඩ්ඩක් දත් ටික මද්දවන්නේ. ඒත් ඒක හරියට මැද්දෙන්නේ නැති නිසා මං ඉඳලා හිටලා පුතාව බලෙන් අල්ලගෙන බ්‍රෂ් කරවන. මොකද වෙන කරන්න දෙයක් නැහැ. දත් ටික කහපාට වගේ වේගෙන එනවා වගේ මට තේරෙන නිසා මම සමහර දවසට බලෙන් අල්ලගෙන බ්‍රෂ් කරවනවා. දත් මද්දලා ඉවරුණාට පස්සේ මම පුතාගේ ඇඟ හොදවනවා. මොකද මුළු රෑම ඩයපර් එක ඇඳගෙන ඉන්න නිසා ඇඟ හොදලා තමයි යාට කන්න දෙන්නේ. ඇඟ හොදලා ආවට පස්සේ ඇඳුමක් එහෙම දාලා මම කරන්නේ මුලින්ම එයා පුතාට වතුර ටිකක් දෙනවා. කන්න කලින් මම කොහොමත් වතුර ටිකක් දෙනවා. ඊට පස්සේ වතුර බීලා ඔන්න ඉතින් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මොකද වතුර බීපු ගමන්ම කන්න දෙන්නේ නැහැ. පොඩ්ඩක් සෙල්ලම් කරලා තමයි මම කන්න දෙන්නේ. සෙල්ලම් කරලා ඉවරුණාට පස්සේ මම පුතාට උදේට කන්න දෙනවා. ඉතින් අද මම මේ දෙන්නේ බඩිරිඟු රයිස් වලින් හදපු කිරිබත් එකක්. චුට්ට ගන්න. බබා. ඔව් අම්මා බබන් එයි.
සසයිද?